ස්වර්ගයේ ගායනයද වීණාවද ඇතිව දේවදූතයෙක් සිටියේය. ඔහුගේ නම ලුසිෆර්. දේව වචනය පවසනවා, නුඹ මවනු ලැබූදා පටන් නුඹ තුල අධර්මිෂ්ඨකම සම්භවනතුරු නුඹේ මාර්ගවල නුඹ සම්පූර්ණව සිටියේය. තමාගේ මාර්ගවල සම්පූර්ණව සිටියා වූ දේවදූතයා තුල ස්වර්ගයේදී අධර්මිෂ්ඨකමක් සම්භව වුණා. ස්වර්ගයේදී දේවදූතයෙකුගේ අදවත තුල මෙවැනි දෙයක් ඇතිවන්නේ නම් මේ ලෝකයේ සේවය කරන අප තුලද මෙවැනි අධර්මිෂ්ඨකමක් ඇතිවිය හැකිය. දේව වචනය පවසනවා, නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු වී තිබේ. නුඹේ දීප්තිමත්කම නිසා නුඹේ ප්‍රඥාව නරක කරගත්තේය. මෙපමණ උසස් ස්ථානයේ දෙවියන් වහන්සේ තබා තිබියදී රුව ආ දීප්තිය, ගායනය, වාදනය ආ අලංකාරය නිසා මේ දේවදූතයා තුල උඩඟුකමක් පැමිණ උසස් ස්ථානයේ සිටියේදී තවත් උසස් වීමට, එනම් දෙවියන් වහන්සේ ආ සමාන වීමට සිත තුල ඇති කරගත් සිතුවිල්ල ෂණයකින් දේවදූතයාව සිටිය ලුසිෆර් සාතන්ව යක්ෂයෙක්ව වෙනස් වී ස්වර්ගයෙන් වැටී ගියා. ඔබටද යම් කිසි සේවයක් දෙවියන් වහන්සේ දී තිබේද? ඒ දෙයම අප තුල අප නොදැනුවත්වම උඩඟුකම නැමැති පාපය තුලට අපව ඇද දමයි. ඔබ ඉන්නා වූ ස්ථානයෙන් වැටීමට එකම හේතුව එම උඩඟුකම පමණයි. උඩඟුකමට ඔබ පරාජය නොවි ඊට විරුද්ධව ඔබ ක්‍රියා කරන්නට නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න. දෙවියන් වහන්සේගේ යටත්කම දෙස බලන්න. දෙව්කම අල්ලාගත යුතු වස්තුවකැයි නොසිතා මනුෂ්‍ය රුවගෙන තමාගේ ස්ථානයෙන් බැස පැමිණියා. රජ කෙනෙකු ලෙස මේ ලෝකය පාලනය කිරීම පිණිස නොව සාමාන්‍ය මනුෂ්‍යෙක්ව ඉපදුනා. ශුද්ධවන්තයන් සමග නොව පෞකාරයන් අධර්මිෂ්ඨකම් කරන්නන් අතරට ගමන් කරමින් එතුමානන් සේවය කළා. මනුෂ්‍යයන්ගේ පාද සේදුවා. වැරදි නොකළ දෙවිඳුන් සිරකරුවෙකු ලෙස වෙනස් වුණා. එපමණක් නොව විශ්වයම මැවූ දෙවිඳුන් මනුෂ්‍යයෙකුගේ කෙලපහර මූණට වදින විටද දෙවිඳුන්ගේ සැලස්මට යටහත්ව යටාත්කමේ සම්පූර්ණත්වය ලෝකයට ප්‍රකාශ කළා. තමාම උසස් කරගන්න කවරෙක් නමුත් පහත් කරනු ලබන්නේය. තමාම පහත් කරගන්න කවරෙක් නමුත් උසස් කරනු ලබන්නේය. ඔබගේ සේවයේ ඔබ යටත් වන්නේද? ඔබගේ උසස්වීම දෙවියන් වහන්සේ ඉදිරියේ අනර්ගව බලවත්ව තිබේ. නමුත් ඔබ උසස්වීම් කෙරෙහි ඔබගේ ඇස් යොමු කරන්නේ නම් ඔබගේ වැටීම ඉතා ආසන්නව තිබේ. ලෝකය ජයගන්න නම් යටහත්ව ජීවත්වීම අවශ්‍යයි. දේව වචනය පවසනවා, ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්. උන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටිය යුතු වස්තුවකැයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය කුරුසේ මරණය දක්වා කීකරු වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේව ඉතා උසස් කොට සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගයේද පොළොවේද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දන නමන පිණිසත්ය. ආමේන්.